සියලුම කාන්තාවන්ගේ අයිතිවාසිකම් යුක්තිය සහ ක්‍රියාකාරීත්වය සහතික කරමු කියන තේමාව ඔස්සේ විශේෂයෙන්ම මේක කොහොමද අපි කාන්තාවන් විදිහට එකමුතුව සහ සහයෝගයේ අර්ගලයක් විදිහට ඉස්සරහට අරගෙන යන්නේ. අපිට දේශපාලන අර්ගල තිබිලා තියෙනවා, සමාජ අර්ගල තිබිලා තියෙනවා, ඒත් එක්කම සංස්කෘතිමය අර්ගල තිබිලා තියෙනවා, ආර්ථික අර්ගල තිබිලා තියෙනවා, ඒත් එක්කම අපේ කාන්තා අර්ගලය කියන එක හැමදාමත් ඉස්සරහින් ඉඳලා තියෙනවා. හැම අර්ගලයකම පෙරමුණ ගත්තේ අපේ කාන්තාවන්. ඉතින් එදා ඉඳන් අද දක්වා මේ ජාත්‍යන්තර කාන්තා දිනය ගෝලීය අයිතිවාසිකම් කාන්තාවන්ගේ ගෝලීය අයිතිවාසිකම් සඳහා වන සටනේ ප්‍රධාන සංකේතයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ලෝකයේ පුරා ඉන්න කාන්තාවන් තාමත් අසමානතාවයන් වලට, හිංසනයන්ට, ආර්ථික පීඩනයට ඒත් එකම වගේම ශ්‍රම සූරා කෑමට ලක් වෙනවා. විශේෂයෙන්ම ලංකාවේ මෙතන නියෝජනය කරන අපේ සහෝදරියන්, නිදහස් වෙළඳ කලාප, වතුකම්කරු කාන්තාවන්, විශේෂයෙන්ම මැද පෙරදිග සේවයේ යෙදෙන කාන්තාවන්, අවිධිමත් අංශවල සේවය කරන කාන්තාවන්, ලිංගික සේවාවන් සපයන අපේ කාන්තාවන්, ඒත් එක්කම ලිංගික ශ්‍රමිකයන් කියලා අපි හඳුන්වනවා. ඒත් එක්කම සියලුම ආකාරයේ කාන්තාවන්, කම්කරු කාන්තාවන් තව දුරටත් මේ කියන ගැටලු වලට මුහුණ දෙනවා. ඉතින් ඒ නිසා අපි දන්නවා මේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කියන්නේ තව දුරටත් මානව හිමිකම් ගැන කතා කිරීමක් පමණක්ම නෙමේ, සමාජ යුක්තිය සඳහා අපි කරන සටනක ප්‍රතිඵලයක්. අපිව ගොඩක් දුරට මේ හැදිලා තියෙන්නේ පුරුෂාධිපත්‍යික සමාජයක, පුරුෂාධිපත්‍ය මූලික කරගෙන. ඉතින් ඒ නිසා මේ සියලුම කාරණාවන් ගැබ් වෙලා තියෙන විශේෂයෙන්ම පුරුෂාධිපත්‍ය, ගෝලීයකරණ ඇතුළේ තියෙන පුරුෂාධිපත්‍ය, මූලධර්මවාදයේ ඒත් එක්කම අපි කතා කරන මේ ආර්ථික ශ්‍රම සූරා කෑම, සමාජ අසමානතාවය සහ බලයේ අසමතුලිතතාවය කියන එක. කාන්තාවන්ගේ නියෝජිත බලය සහ කාන්තාවන්ගේ තීරණ ගැනීමේ බලය සම්බන්ධයෙන්. ගිය සුමානේ පල්ල කැලේ නිදහස් වෙළඳ කලාපේ වැඩසටහනක් කරා. ඒතර අපිට කිව්වා පැයේ ටාගට් එක විනාඩි 54න් දීලා වැඩිපුර පැයක් වැඩ ගන්නවා. ඒකට ඕවර් ටයිම් ගෙවන්නේ නැහැ කියන එක. ඒත් එක්කම අපි දන්නවා ඕගලන්ගේ දැන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ මූලිකවම වැටුප ගැන දන්නවා. ඒක සමහර කම්කරුවන්ට ඒකවත් ලැබෙන්නේ නැහැ. මෑන් පවර් සේවක සේවිකාවන්ට ඒකේ නීතිමය රැකවරණයක්වත් ලැබෙන්නේ නැහැ. මේ කියන කාරණාවන් එක්කම වැඩබිම තුල හිංසනය, සමාජය තුල හිංසනය සහ ඒත් එක්කම උන්ට තමන්ගේ බෝඩිමේ වගේම අවට පරිසරය තුල සිද්ධ වෙන හිංසනයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ස්ත්‍රී මධ්‍යස්ථානයේ විදියට අපි කම්කරු කාන්තාවන්ව සංවිධානය කරනවා, ඔවුන් බලසතු කරනවා, දැනුමෙන් සන්නද්ධ කරනවා. ඒත් එක්කම තමයි නීතිමය හා සමාජමය යුක්තිය ඉල්ලා සිටිනටත් ස්ත්‍රී මධ්‍යස්ථානය නොපසුබටව කටයුතු කරනවා. වගේම ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ විශේෂයෙන්ම අපි ගෝලීය සැපයුම් දාමය ඇතුළේ ක්‍රියාකාරීව වැඩ කරන කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් කටයුතු කරනවා. අද තියෙන ප්‍රශ්නය තමයි කාන්තාවන්ට මේ ආරක්ෂණ නියෝග ලබා ගන්න තාමත් අපහසු වෙලා තියෙනවා. ඒත් එක්කම නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් නැහැ. විශේෂයෙන්ම නීති ක්‍රියාත්මක කිරීමේදී යුක්තිය ඉෂ්ට කරන්න කල් ගත වෙනවා. ඔයගොල්ලන් අහලා තියෙනවද දන්නේ නැහැ, ස්ත්‍රීවාදී චින්තනවාදිනියක් ඉන්නවා. එයාගේ නම බෙල් හුක්ස්. එයා කියනවා ස්ත්‍රීවාදය කියන්නේ අපේ බිම් මට්ටමේ ඉන්න අපේ කම්කරු කාන්තාවන්ගේ සිට ඉහළටම තියෙන, මේක කිසිම හයිරාකි එකක් නෑ, මේක තුල කිසිම ගලා යාමේ විෂමතාවයක් තියෙන්න බෑ, මේක අපේ බිම් මට්ටමේ ඉන්න ප්‍රජාවේ සිට ඉහළටම යා යුතුයි. ඒ නිසා අපි කියනවා ස්ත්‍රීවාදය කියන්නේ ලිංගිකත්වය, ලිංගික සූරා කෑම සහ පීඩනය අවසන් කිරීමේ සටනේ එක්තරා විදිහේ ව්‍යාපාරයක් කියන එක. ඒ නිසා අපි ඔයගලන්ට ආරාධනා කරන අවසාන වශයෙන් මේ අපිට ලැබෙන්න ඕන අනාගතය කවුරුත් අපිට ලබා දෙන්නේ නැහැ. අපිම ගොඩනගා ගත යුතුයි. අපි සංවිධානය වුණොතින්, අපි බල ගැන්වුණොතින් පමණයි අපේ අයිතිවාසිකම් අපිට දිනාගත හැකි වෙන්නේ. ඒත් එක්කම විශේෂයෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාව නියෝජනය කරලා මෙතනට පැමිණි අපේ සහෝදරියන් දෙදෙනාට තාමත්ම ස්තුතිවන්ත වෙනවා. මේ පැමිණීම නියෝජනය ඒත් එක්කම අනිකුත් ආයතන නියෝජනය කරලා පැමිණි දක්ෂිණ ශ්‍රමිකා සංසදයේ අනිකුත් සහෝදර සහෝදරියන් හැමදාම වගේ අපේ සටනට ශක්තියක් වුණා, අපේ අරගලයට ශක්තියක් වුණා. ඉතින් මෙහෙම හෝල් එක පිරෙන්න අපිට සෙනග ඉන්නකොට මෙතනටම දැනෙනවා. පපුවටම, බොක්කටම වගේම පපුවටම දැනෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. සියලුම රටේ සියලුම දිස්ත්‍රික්, අපි වැඩ කරන දිස්ත්‍රික් 10ම නියෝජනය කරලා මෙතනට ආවට ඔයගොල්ලෝ ඔක්කොලටම ස්තුතිවන්ත වෙනවා. ආදරේ ඔයගොල්ලෝ ඔක්කොටම. ඉතින් මාත් එක්ක අන්තිමට පොඩ්ඩක් ජය වේවා කියලා පණ ඇතුව කියන්න ඔක්කොටම මම කියනවා මාත් එක්ක කියමු. සියලුම කම්කරු කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වන සටනට සියලුම කම්කරු කාන්තාවන්ගේ යුක්තිය දිනා ගැනීම සඳහා වන සටනට සියලුම කම්කරු කාන්තාවන්ගේ යුක්තිය දිනා ගැනීම සඳහා වන සටනට සියලුම කම්කරු කාන්තාවන්ගේ අයිතිවාසිකම් යුක්තිය සහ ක්‍රියාකාරීත්වය දිනා ගැනීම සඳහා වන ස්ත්‍රී මධ්‍යස්ථානයේ අපගේ සටනට ලෝක කම්කරු ප්‍රජාවට ස්තුතියි.